දක්ඛින ස්තූපය පිහිටලා තියෙන්නේ අනුරාධපුරයේ මිහිඳු මාවතේ. ඒ කියන්නේ වර්තමානයේ සඳහිරු සෑය පිහිටලා තියෙන ස්ථානයට එහා පැත්තෙන්. නගරයේ දකුණු දිශාවෙන් පිහිටලා තියෙන නිසා තමයි මේකට දක්ඛින ස්තූපය කියලා කියන්නේ. ඒ වගේම දකුණු දාගබ කියලාත් කියනවා. මේ චෛත්‍ය වලගම්බා රජතුමාගේ අමාත්‍යවරයෙක් විසින් නිදි කළා කියලා තමයි දැනට පවතින මතය. තාමත් හරියාකාරව අවධානයකට ලක් වෙලා නැති ගරා වැටුණු මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ සුවිශේෂී භූමියක. වලගම්බා රජුගේ අමාත්‍යවරයෙක් විසින් මෙම ස්තූපය ඉදිකිරීමට පෙර මෙම බිම් කඩෙහි මිහිඳු හිමියන්ගේ සහ දුටුගැමුණු රජුගේ ආදාහන උත්සව සිදු වූ බව සඳහන් වේ. වංශ කතාවේ කප්පර මූල පිරිවෙන ලෙස හැඳින්වෙන මෙම ස්ථානය දෙවන දාඨෝපතිස්ස රජු විසින් ආරම්භ කරන ලද්දකි. පංචායතන සභාවෙන් යුතු ගොඩනැගිලි රැසක් මෙම ස්ථානයෙන් මතු කරගෙන තිබේ. ෆාහියන් භික්ෂුව ඇතුළු විදේශීය භික්ෂුන් වහන්සේලා වාසය කළ මෙම ස්ථානයෙන් චීනය වැනි රටවලට අයත් පුරාවස්තු රාශියක් සොයාගෙන ඇත. කුට්ටම් පොකුණට ආසන්නයේ සංගමිත්තා මාවතේ මෙම ස්ථානය පිහිටා ඇත. අනුරාධපුර යුගයේ දෙවන භාගයේ නිර්මාණයක් වන අතර විදේශීය භික්ෂුන් සඳහා අභයගිරි විහාර සංකීර්ණය තුළ වෙන් කරන ලද මූලය හෙවත් වාසය කළ පෙදෙස වේ. මෙහි හමුවන ශිලාලිපි සියල්ල එකල කලාපීය භාෂාව වූ සංස්කෘත බසින් ලියා ඇත. අතීතයේ භාවිතා කළ පොකුණක නටඹුන්. මෙම ආරාමවල කැසිකිලි වලින් පරිසරයට හානියක් නොවන ආකාරයට මූත්‍රා බැහැර කරන ලද බව පෙනේ. කැසිකිලි ගලේ සිදුරට යටින් අඟුරු, හුණු, අලු හා වැලි ආදිය පිර වූ පතුලේ පිදුරු සහිත මුට්ටි කිහිපයක් එකක් යටින් එකක් වශයෙන් තබා ඒවා හරහා මූත්‍රා ගමන් කොට පිරිසිදු වී පොළවට උරා ගන්නා ආකාරයට පිළියෙල කොට තිබී ඇත. අභයගිරියේ මූල හතර නාමික වශයෙන් පැහැදිලිව හඳුනා ගැනීම වැදගත්ය. උතුරුළු හෙවත් උත්තර යන්නත්, කපාරා හෙවත් කප්පුර යන්නත්, මහනෙත්පා මෙන්ම වාදු වහදු යන්නත් නිරවුල් කරගත යුතුයමය. විද්වත් මතයන්ට අනුව මේවා හඳුනා ගැනීමට හොඳම මඟ නම් මහා වංශය වැනි පාලි මූලාශ්‍රයන් අනුවම නොගොස් සිංහල මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු වීමයි. එහිදී පාලි වංශ කතාකරුවන් සිංහලෙන් තිබෙන නම් ගම් යනාදිය පාලි බසට නැගීමේදී අර්ථයට වඩා ශබ්දය ප්‍රමුඛ බවත් ලබා දී තිබෙන බවට සාධක හමුවීම මෙලෙස සිටීමට හේතුවකි. කෙසේ වෙතත් ඉහත සඳහන් පරිදි පස්වන කසුප් රජුගේ අභයගිරි සෙල්ලිපියේ මෙහි දැක්වෙන මූල හඳුන්වා දී තිබෙන්නේ ආවාස වශයෙනි. එසේ වී නම් ඒ මූල ආයතන ආවාස වශයෙන් නැරඹී වර්ධනය වන්නට වූ බව සිතිය හැකිය.
විවිධ අවශ්‍යතාවන් සඳහා ජලය එක්රැස් කර තබා ගැනීමට ඉදිකරන ලද කලාත්මක නිර්මාණ කිහිපයක් මෙම පරිශ්‍රයේදී දැකගත හැකිය. යන්ත්‍රගල කරඬු විශේෂයකි. ස්තූපවල ප්‍රධාන ධාතු ගර්භය පිහිටුවා ඇත්තේ මුදුන් පේසාව මට්ටමින්ය. පොළව මට්ටමට යටින් පිහිටි ගර්භයක් සහ කොටස් වලට බෙදූ භාජනවල ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇත. මෙම යන්ත්‍රගල් පිළියෙල කොට ඇත්තේ දාගෙබේ අත්තිවාරම තුල මංගල වස්ත්‍ර තැන්පත් කිරීම සඳහාය. අභයගිරි විහාරය යන්නෙන් අදහස් කරන්නේ සංඝාවාස ගොඩනැගිලි සංකීර්ණය පමණක් නොව තමන්ගේම ඓතිහාසික වාර්තා සම්ප්‍රදායන් සහ ජීවන රටාව පවත්වාගෙන ගිය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහෝදරත්වයයි. එය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී පිහිටවන ලදී. එය ක්‍රිස්තු වර්ෂ පළවන සියවස වන විට ජාත්‍යන්තර ආයතනයක් දක්වා වර්ධනය වී ඇති අතර ලොව පුරා විද්වතුන් ආකර්ෂණය කර ගනිමින් මෙහි බෞද්ධ දර්ශනයේ සියලු සෙවණැලි ඇතුළත් විය. එහි බලපෑම ලෝකයේ වෙනත් ප්‍රදේශවල වෙනත් තැන්වල පිහිටුවා ඇති ශාඛා හරහා සොයාගත හැකිය. අභයගිරියේ වැඩ සිටි 5000ක් පමණ වූ සංඝයා වහන්සේලාට දානය පිරිනැමීම සඳහා විශාල දානශාලාවක් තිබී ඇත. ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ සිට යුග 4කට අයත් වන මේ දානශාලාවේ නටඹුන් අදද දැකිය හැකිය. අඩි 50ක් පමණ දිග බත් ඔරුවක් සහ අඩි 12ක් පමණ දිග තවත් ඔරුවක් මුළුතැන්ගෙහි දැකගත හැක. මුළුතැන්ගෙහි භාවිතා කළ උපකරණ, වේලාව බැලීම සඳහා වූ සූර්ය තැටිය, ජල සැපයීම සඳහා වූ උමං මාර්ග ආදියත් අද එහි දැකගත හැක.
අනුරාධපුරයේ පෙරිමියන් කුලම හරහා යන පාරේ දකුණු පැත්තෙන් හමු වෙන වෙල්යාය දිගේ ගියාම ගල් පාලම පිහිටලා තියෙන ස්ථානයට පිවිසෙන්න පුළුවන්. මේ ගල් පාලම නිර්මාණය වෙලා තියෙන්නේ මල්වතෝය හරහා. අවුරුදු 2000 ගාණක් ගිහිල්ලත් මල්වතෝය හරහා හිටවලා තියෙන ගල් කණු තාමත් ඒ විදියටම තිබීම පුදුම හිතෙන කාරණාවක්. දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේ දඹකොළ පටුනට වඩම්මවපු ශ්‍රී මහා බෝධිය එතන ඉඳලා මහමෙවුනා උයනට යනකන්ම වඩම්මවලා තියෙන්නේ චතුරංගනී සේනාවින් සැරසුණු පෙරහැරකින්. මේ පෙරහැර මහමෙවුනා උයනට ගිහින් තියෙන්නේ මේ ගල් පාලම මතින්. ඒ කියන්නේ මේ ගල් පාලම සංඝමිත්තා මහරහත් තෙරණියගේ පාද ස්පර්ශය ලැබලා තියෙනවා. අනුරාධපුර යන කාටත් හුරු පුරුදු නුවර වැවට වයස අවුරුදු 2100ක් පමණ වේ. නගරයේ මැද ඉදිකළ නිසා එයට නුවර වැව හෙවත් නකර වැව යන නම පුරාණයේදී ලැබී තිබේ. නගරය අලංකාර කිරීම, ජල පහසුව ලබා ගැනීම මෙන්ම අධික උණුසුම තුරන් කිරීමත් පුරාණ වාරි ඉංජිනේරුවන් නගරය මැද වැව් ඉදි කිරීමේ අරමුණ විය. අදටත් අනුරාධපුර නගරය සුන්දර කරමින් නගර මධ්‍යයේ පිහිටි මේ වැව වලගම්බා රජු විසින් ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ ඉදි කරවන ලද වැවක් ලෙස සැලකේ. දෙවැනි මුගලන් රජු විසින් මෙය ප්‍රතිසංස්කරණය කරවා තිබේ. මෙය අලංකාරත්වයෙන් හා ප්‍රයෝජනවත් බවින් නගරය තුල පිහිටි වැව් අතුරින් ඊටාම සැලකිය යුතු වැවයි. නමින් නුවර වැව වුවද එය පිහිටා තිබෙන්නේ මල්වතු ඔය දකුණු යුරේ ගැඹුරු නැති සමතලා පල්ලමකය. තැනින් තැන ගල් සිටවන ලද අලංකාර බැම්මක් සහ පුදුමාකාර ලෙස කැඩුම් බිඳුම් නැති යහතින් තිබෙන ගල්දිය දොරක් සහිත වැවේ වට වලල්ල හැතැම්ම 5ක් යයි කියා තිබේ. වැව් බැම්මෙන් දිය පිට වෙන දොරටුව අසල නාගර අකුරු වලින් ලියන ලද ගල් සන්නසක් සහ ගලක කොටා තිබෙන නයි පෙනයක් ගැනද සටහන් කර ඇත. අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරයට දකුණු පැත්තේ ඉඳන් 70ක්ම භාගයක් විතර ගියාම වෙස්සගිරිය දැක ගන්න පුළුවන්. වෙස්සගිරිය කියලා කියන්නේ ලංකාවේ පළවෙනි භික්ෂු ආරාම වලින් එකක්. මිහිඳු හිමියන්ගෙන් පැවිදි බව ලැබූ වෛශ්‍ය කුලයට අයත් භික්ෂූන් 500ක් මෙහි වාසය කළ නිසා මේ ආරාමය වෙස්සගිරිය බවට පත් වෙනවා. භූමියට පිවිසෙන තැනම තියෙන නටබුන් වුණු ගොඩනැගිලි සංකීර්ණය පහු කරගෙන ආරාමය ඇතුළට යනකොට සාමාන්‍ය ප්‍රමාණයේ ගිරි ලිපියක් දකින්න පුළුවන්. මේ ලිපිය බෝහාරික තිස්ස රජුගේ පුත්‍රයෙකු වුණු දෙවන සිරිනාග රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී බක් මස 3 වන දින ලියන ලද ලිපියක්.
පැරණි සිංහල භාෂාවෙන් අපර බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියලා තියෙන මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි වෙස්සගිරි ආරාමය ගැන කිසිවක් සටහන් කර නොමැති වීම. ඒ වගේම රජු විසින් අවට ගම්බිම් වල කරන ලද සංවර්ධනය කටයුතු ගැන පමණක් සඳහන් වීම. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසට අයිති මේ ලිපියට වම් පැත්තෙන් ගල්පඩි පෙළක් දකින්න පුළුවන්. ගල්පඩි පෙළ ඔස්සේ ආරාමයේ ගල උඩ පිහිටලා තියෙන කොටසට පිවිසෙන්න පුළුවන්. කුඩා ප්‍රමාණයේ පොකුණු සහ භික්ෂුන් වහන්සේලා වැඩවිසූ ගල් ගුහා 23කින් සමන්විත ඉහළ කොටසට පිවිසියාම අනුරාධපුරයේ පූජා භූමියත් හොඳින් දිස්වෙනවා. ගල්ලෙන් වල කටාරමට ඉහළින් කොටලා තියෙන සෙල්ලිපි ලංකාවේ පැරණිතම සෙල්ලිපි කියලා හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉපැරණි චිත්‍රත් අපිට වෙස්සගිරි විහාරයේ ගල්ලෙන් වලින් හමු වෙනවා. විහාරයේ ගල්තලාව පුරාවටම පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් යුක්ත ලංකාවේ පැරණිම සෙල්ලිපි දැක ගන්නත් පුළුවන්. ගල්තලාව උඩින් නටඹුන් වුණු ආරාමයක කොටසක් දැක ගන්න පුළුවන්. ගල්කණු අතර පිහිටි ආරාමයේ ඉපැරණි ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහනක් සහ කොරවක් ගලක් දැක ගන්නත් පුළුවන්. බැලූ බැල්මට මේවා හුණුගල් වලින් තමයි නෙලලා තියෙන්නේ. ඊට අමතරව කාලහෝරා චක්‍රයක්, වජ්‍රාසනයක් සහ සිරිපතුල් ගලකුත් භූමියේ දක්නට පුළුවන්. මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසූ දහම සිරිලක පුරා වේගයෙන් පැතිරින. දහම පැතිරුණේ නන්දන උයනේ සිට බැවින් එය ආලෝකය විහිදුවන උයන යන අරුතෙන් එය ජෝති වනය නමින් පතලව පසුව ජේත වනය නම් විය. ජේතවන ආරාම සංකීර්ණය හාල්පාන් එළ හා මල්වතු ඔය අතර හෙක්ටයාර 80ක පමණ භූමි භාගයක පැතිර පවතී. මෙහි ජේතවනයේ ප්‍රධානතම ඉදිකිරීම වන ජේතවන ස්තූපය හා ආරාම ප්‍රතිමා ගෘහ පිරිවෙන් ආදී නටඹුන් දැකිය හැකිය. ජේතවන පරිශ්‍රයේ පිළිම ගෙවල් දෙකක නටඹුන් හමු වේ. ස්තූපයට බටහිරින් නැති පිළිමගෙය මුල් තැනක් ගනී. එහි දැනට අඩි 27ක් පමණ උස් වූ ශෛලමය උළුවස්සක නටඹුන් දැකිය හැකිය. එහි ප්‍රවේශ ශාලාව, ප්‍රදක්ෂිණා පතය හා ගර්භය දැකිය හැකියි. ගර්භගෘහයේ බුදුරුවක් තිබී ඇත. දැනට පිළිමෙහි පතුල සවිකර තිබූ පద్මාසනයේ හා ගර්භ පාත්‍රයේහි කොටස් ඉතිරිව ඇත. මේ කොටස් අනුව පිළිමය අඩි 37ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. පිළිමය හුණුගලින් නෙලා තිබෙන්නට ඇති අතර එය ගින්නෙන් විනාශ වන්නට ඇත. ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමා ගෘහයේ පියස්ස අඩි 50ක් පමණ උසකින් ගෝලාකාරව තිබෙන්නට ඇත. මෙය 9 වන සියවසේදී පමණ පළමුවැනි සේන රජතුමා ඉදිකළායේ පැවසෙන මණිමේඛලා ප්‍රාසාදය වන්නට ඉඩ තිබේ.
චේතවන කෞතුකාගාරයට පිටුපසින් අලංකාර ගල්ගරාදි වැටකින් ආවරණය වූ ගොඩනැගිල්ලක් දක්නට ඇත. මෙය පැරණි බෝධිඝරයක් ලෙස සමහරු හඳුන්වති. දෙවැනි අක්බෝ රජතුමා මේ අසල ලිඳක් කැනවූ බව සඳහන්ය. පතුලට බැසීමට පඩිපෙළක් සහිත මේ ළිඳ වෘත්තාකාරව ගඩොලින් නිම කොට ඇත. මහා වංශයේ සඳහන් වන දෙවැනි අග්ගබෝධි රජතුමා මේ අසල ඇති බෝධිඝරය සඳහා ඉදිකළ ළිඳ මෙය විය හැකිය. මෙය යතුරු කටක හැඩය ගන්නා බැවින් යතුරු ළිඳ ලෙසද හැඳින්වේ. භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත. දිග මීටර් 160ක්ද පළල මීටර් 35ක්ද පමණ වේ. ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වලට අයත් වන මෙම ළිඳ වර්තමානයේ ඇත් පොකුණ නමින් හැඳින්වුවත් බෝධිවංශ ගැටපදය අනුව එය හැඳින්වූ පැරණි නාමය මාස්පොත පොකුණ විය. ඉහළින් ඇති පිරමියන් කුලම වැවෙන් හෝ බූන් කුලම වැවෙන් ජලය ගෙන ආ උමන් මාර්ග දෙකක් උතුරු පැත්තෙන් නැත. දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.